Hi guys, Trakaworld YouTube channel එකට අදත් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ ගණිකාවන් වැඩිපුරම ඉන්න රටවල් 10 ගැන. ඉතින් ඔයා අපේ වීඩියෝ කලින් බලලා නැත්නම් අපිව subscribe කරලා වීඩියෝ එක බලන්න අපිත් එක්ක set වෙන්න. විදිහට ලෝකයේ පවත්වාගෙන යන ගණිකා වෘත්තිය රටින් රටට වෙනස් වෙනවා. මොකද සමහර රටවල් වල මේ වෘත්තිය නීතිගතයි වගේම සමහර රටවල් වල මේ වෘත්තිය නීතිගත කරලා නැහැ. ඉතින් අපි බලමු ලෝකයේ වැඩිපුරම ගණිකාවන් ඉන්න රටවල් අතරින් 10 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ මොන රටටද කියලා. මේ විදිහට ලෝකයේ වැඩිම ගණිකාවන් ඉන්න රටවල් වලින් 10 වෙනි ස්ථානය ලබා ගන්නේ නෙදර්ලන්තය. නෙදර්ලන්තයේ තියෙන රෙඩ් ලයිට් දිස්ත්‍රික් කියන මේ ස්ට්‍රීට් එකේ තමයි වැඩිපුරම ගණිකාවන් ඉන්නවා කියලා වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි නෙදර්ලන්තය කියන්නේ මේ ගණිකා වෘත්තිය නීතිගත කරලා ගණිකාවන්ට ආරක්ෂාව ලබා දෙමින් පවත්වාගෙන යන රටක්. මේ රටවල් අතරින් 9 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ නයිජීරියාවට. අප්‍රිකානු රටවල් අතරින් නයිජීරියාවේ තමයි ගණිකාවන් වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ. නයිජීරියාවේ ඉන්න මේ ගණිකා වෘත්තියේ යෙදෙන ගණිකාවන් තමන්ගේ ලෝකල් කස්ටමර්ස්ලට වගේම ඉන්ටර්නැෂනල් කස්ටමර්ස්ලටත් තමන්ගේ සර්විස් එක ලබා දෙනවා. 8 වෙනි ස්ථානයේ හිමි කරගන්නේ නේපාලය. විශේෂයෙන්ම ඉන්දියා නේපාල් බෝඩර් එකෙන් ගණිකාවන් විශාල සංඛ්‍යාවක් ගෙනියනවා කියලා රිපෝට්ස් වල සඳහන් වෙනවා. වගේම නේපාලය තුලත් මේ ගණිකා වෘත්තිය තාම නීතිගත කරලා නම් නැහැ. 7 වෙනි ස්ථානයේ හිමි කරගන්නේ බංගලාදේශය. විශේෂම දේ තමයි බංගලාදේශ කාන්තාවෝ මේ ගණිකා වෘත්තියට පෙළඹිලා තියෙන තමන්ගේ තියෙන අධික දුප්පත්කම නිසාවෙන්. 6 වෙනි ස්ථානයේ හිමි කරගන්නේ ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව ඇතුළත් මේ ගණිකා වෘත්තිය නීතිගත නොවුනත් ඉන්දුනීසියාව ඇතුළත් තියෙන දරිද්‍රකම විවිධ සමාජ ප්‍රශ්න වගේ දේවල් නිසා බොහෝ දෙනෙක් ගණිකා වෘත්තිය ඉල්ලීගල් විදිහට කරන්න පෙළඹිලා ඉන්නවා. මේ රටවල් අතරින් 5 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ බ්‍රසීලයට. විශේෂයෙන්ම ලතින් ඇමරිකාවේ සෙක්ස් වර්කර්ස්ලා වැඩිපුරම ඉන්න රටක් විදිහට අපිට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම රියෝ ද ජනයිරෝ වගේ බීච් සිටිස් වල මේ සෙක්ස් වර්කර්ස්ලා වැඩි වශයෙන් අපිට බ්‍රසීලය ඇතුලේ දැක ගන්න පුළුවන්. ගණිකාවන් වැඩිම ඉන්න රටවල් අතරින් 4 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ තායිලන්තයට. විශේෂයෙන්ම බැංකොක් පතාය වගේ නගර සෙක්ස් ටූරිසම් තියෙන සෙන්ටර් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකයේ වැඩිම වශයෙන් සෙක්ස් ටූරිසම් භාවිත කරන රට වෙන්නේ තායිලන්තය. ඒ වගේම තමයි 3 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ පිලිපීනයට. විශේෂයෙන්ම මැනිලා ඒන්ජල්ස් වගේ සිටිවල විශාල වශයෙන් ගණිකාවන්ව දැක ගන්න පුළුවන්. වගේම පිලිපීන් දූපත්වල තියෙන නයිට් ලයිෆ් කල්චර් එක ඇතුලේ තමයි මේ ගණිකා වෘත්තිය ක්‍රියාත්මක වෙන්නේ. මේ අතරින් දෙවනි ස්ථානයේ හිමි වෙන්නේ චීනයට. චීනයේ තියෙන අධික ජනගහනය නිසා මේ සෙක්ස් ඉන්ඩස්ට්‍රි එක අනිවාර්යයෙන්ම චීනය ඇතුලේ ඉල්ලීගල් විදිහට පවත්වාගෙන යනවා. චීනයේ තියෙන අධික නීති රීති නිසා කිසිම අවස්ථාවක මේ ගණිකා වෘත්තිය නීතිගත කරලා නැහැ. මේ රටවල් අතරින් පළවෙනි ස්ථානයේ හිමි වෙන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ තියෙන සෝනාගාචි නගරයේ කොල්කටාවල තියෙන ගණිකාවන් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. වගේම ආසියාවෙත් මුළු ලෝකෙත් වැඩිම ගණිකාවන් සංඛ්‍යාවක් ඉන්න රට විදියට අපිට ඉන්දියාවේ සෝනාචි කොල්කටා හඳුන්වන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන විශේෂම දේ තමයි ඉන්දියාව ඇතුළත් මේ ගණිකා වෘත්තිය ලීගල් කරලා නැහැ. ඉල්ලීගල් විදියට පවත්වාගෙන යන ගණිකා වෘත්තිය ඇතුළේ ලෝකයේ විශාලම ගණිකා නගරය තියෙන්නේ ඉන්දියාවෙමයි. අපේ channel එකෙනුත් අපි සෝනාචි නගරය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒක අපේ channel එකට ගිහිල්ලත් බලන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් දිගටම අපේ Trakaworld channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් රසබර වීඩියෝ එකකින් හම්බ වෙමු.